හායි යාළුවනේ එළවලු රොටි කන්න ආස වුණත් පිටි අනන්න කම්මැලිද? එහෙනම් මම අද ඔයාලට කියලා දෙන්නේ අතේ පිටි ගෑවෙන්නේවත් නැතුව විනාඩි 5න් රොටි හදන සුපිරි ක්‍රමයක්. මේකට අපිට ඕන වෙන්නේ පාන් පිටි කෝප්පයක්, ලුණු ස්වල්පයක් හා වතුර විතරයි. මේක අපි දෝස බැට එකක් වගේ දිය කරගන්න ඕනේ. පිරවුම විදිහට ඔයාලට කැමති අලුත් ජාතියක් ගන්න පුළුවන්. මම අද ගත්තේ අල, කැරට් සහ ලීක්ස්. ඉක්මනින් මේක තෙල් දැම්මනම් අපේ වැඩේ ලේසි. මුලින්ම ඔයා පෑන් එකක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාගන්න. තෙල් රත් වුණාට පස්සේ පොඩිවට කපාගත් සිදු ලූණු, අමු මිරිස්, කරපිංචා, ලීක්ස්, කැරට් එක්කර පදමට ලුණු, ගම් මිරිස් සහ කෑලි මිරිස් ටිකක් එක් කරන්න. ඒවා හොඳින් ටෙම්පරා දූ පසු තම්බා පොඩි කරගත් අල ටික එකතු කර හොඳින් කලවම් කරන්න. පිරවුම නම් හරි. දැන් තමයි වැදගත්ම දේ. පෑන් එක රත් වුණාම අපි හදාගත්ත දියර මිශ්‍රණයෙන් ටිකක් දාලා තුනී කරගන්න. රොටිය හොඳින් තැම්බුණු පසු ඒ පෑන් එකෙන් ඉවත් කර කලින් හදාගත් අල මිශ්‍රණය තබා කැමති හැඩයකට නවා ගන්න. මම නම් අද නවා ගන්නේ ලේසිම හැඩයකට. දැන් අපේ එළවලු රොටිය හරි. අපි දැන් මේක පුච්ච ගමු. පෑන් එකට තෙල් ටිකක් දමා සාදාගත් එළවලු රොටිය ටික හොඳින් කර වෙනතුරු පුච්ච ගන්න. බලන්න කොච්චර ලේසිද කියලා. පිටි අනන්න තියන්න කිසිම වෙලාවක් යන්නේ නැහැ. එකට කැමති නම් ලයික් එකක් දාලා මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඊළඟට මොන වගේ කෑමක්ද ඕනේ කියලා කමෙන්ට් එකක් දාන්න.